දෙසතුවා බ්ලැක්මේලින් නිකන් මං කිව්වද? ඔයාත් මං වගේම ජෝක් එකක් දන්නේ සාරා. අනික කට්ටියට කියනවා ඔයා දන්නේ. මේක ෆින්ගර්ප්‍රින්ට් තියන දැනක් දෙන්නේ නැහැ නේ. අපේ අපි ඉස්කෝලේ දාගෙන තියෙන ෆින්ගර්ප්‍රින්ට් තියනවා. ඒකේ පාස්වර්ඩ් එක දැන් ළමයි ඒකේ ඕපන් අරින්න පුළුවන් ළමයි 3 දෙනෙක් විතර. නෑ මේ 3 දෙනෙක් මැඩම්ට දාලා ළමයි දෙන්නේ. ළමයි ළමයි පාස්වර්ඩ් එක දන්නා ෆින්ගර්ප්‍රින්ට් එක මගේ තියෙනවා. මගේ ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනවා. මතකයි. මම දෙතුන් පාරක් කියවන මතක නැතුණා. අරුණ අවශ්‍ය යූස් කරන මගේ හැබැයි දෙන්නේ. ඈ? මේ හැමෝම යූස් කරන්න දෙන්නේ නැහැ. ඉස්සරහම බේරේ දෙලා තියෙනවා. අපි දෙන්නේ ඉතින් ඉස්සරහම බේරේ ස්මාර්ට් බෝඩ් එක කනෙක්ට් කරා.
හොඳයි. දරුවන්ට මාව ඇහෙනවද? ඇහෙනව සාමීන් වහන්ස. ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හරි. හොඳයි එහෙනම් අද දවසේදීත් අපි හොඳ දරුවෝ ළමා සදහම් වැඩසටහන ආරම්භ කිරීමටයි සූදානම් වෙන්නේ. එහෙනම් පළමුවෙන්ම ඒ තුනුරුවන්ගේ උතුම් ආශිර්වාදය අප සියලු දෙනාටම ලැබේවා කියලා මා සජ්ජායනා කරපසු දරුවෝ මේ ගාථාවන් සජ්ජායනා කරන්න සාදුකාරයක් පවත්වන්න. ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසිමාරස්ස පරාජයෝහි සීමාරස්ස පරාජයෝහි උග්ගෝසයුන් දේව ගනාපසන්නා ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒතේන සච්චේන සුවත්ති හෝතු ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසිමාරස්ස පරාජයෝහි අහෝසිමාරස්ස පරාජයෝහි උග්ගෝසයුන් දේව ගනාපසන්නා ගෝසයුන් දේව ගනාපසන්නා ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒතේන සච්චේන සුවත්ති හෝතු ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසිමාරස්ස පරාජයෝහි අහෝසිමාරස්ස පරාජයෝහි උග්ගෝසයුන් දේව ගනාපසන්නා උග්ගෝසයුන් දේව ගනාපසන්නා ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒතේන සච්චේන ස්තුවත්ති හෝතු සබ්බ පාපස්ස අකරණං සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං සජිත්ත පරයෝදපනං ඒතං බුද්ධාන ශාසනං ඒතං බුද්ධානු ශාසනං සාදු සාදු සාදු. හරි. එහෙනම් අද දවසේදී අපි ළමා සදහම් වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය සතියේ කතා කරා දරුවන්ට සතර බ්‍රහ්ම විහරණ පිළිබඳ කතා කරා. දරුවන්ට මතකද ඒක? එහෙම සාමින් වහන්ස මොනවද සතර බ්‍රහ්ම විහරණ? මෙත්තා කරුණා මුදුතා උපේක්ඛා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙතන කවුරු හරි ඉන්නවද ඒක මතක කවුරු හරි? මොකද්ද මෙත්තාව? මොකද්ද කරුණාව? මොකද්ද මුදුතාව? ඒ වගේම මොකද්ද උපේක්ඛාව කියලා සතර බ්‍රහ්ම විහරණ ගිය සතියේ කියලා දීපු එක
මතක කෙනෙක් ඉන්නවද? කරුණා මුදිතා උපේක්ඛා. මෙත්තාව කියන්නේ මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රිය. යාළුකමින් අපේ හිතවතුන්ට උදව් කරනවා. කරුණාව කියන්නේ? අපේ යාළුවන්ට අයටත් උදව් කරනවා. උදව් කිරීම. ඔව් කරදරයක් බාධයක් වුණාම ඉතින් අපි මහන්සි වෙලා ගිහිල්ලා උදව් කරනවා. මුදිතාව කියන්නේ? අම්ම මුදිතාව කියන්නේ මොකද්ද? මුදිතාව. මුදිතාව දරුවන්ට මතක ඇති. කියන්නකෝ. කවුරු හරි අපිට ගැහුවත් බැන්නත් අපි ඒව ඉවසගෙන උදව් උපකාර කරනවා. උපේක්ඛාව කියලා කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුව අපි උදව් උපකාර කරනවා. දැන් මතකද දරුවන්ට? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔන්න අද අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද අද මාතෘකාවේ නම? ආහාර දානයේ ආනිසංස. ආහාර දානයේ ආනිසංස තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආහාර දානය කියන්නේ මොකද්ද? ආහාර දෙන. ආහාර දන් දීම. ආහාර දන් දීම. ආහාරවලට ඕගොල්ලෝ පාවිච්චි කරන වෙනත් වචන මොනවද? කෑම. කෑම. තව කෑම කියලා කියනවා. ආහාර කියලා කියනවා. භෝජන. භෝජන කියලා කියනවා. තව හරි. එහෙම ටිකක් තියෙනවා. දැන් මේ පින්තූරයෙන් පේන්නේ මොකක්ද දරුවන්ට? ස්වාමීන් වහන්සේලාට මේ මිනිස්සු වගේ දාන බෙදනවා. පින්වතුන් පිරිසක් ගමක මිනිස්සු ටිකක් මේ ස්වාමීන් වහන්සේලාට ඔන්න දානි පූජා කරනවා. ඔයගොල්ලෝ එහෙම දානි පූජා කරලා තියෙනවද? ආහාර දානි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. හරි. එහෙනම් අද මාතෘකාව මොකද්ද? ආහාර දානයේ ආනිසංස. ආහාර දානේ ආනිසංස. ආනිසංස කියන්නේ මොකද්ද? පින්කම. පින්කම. තව මොකක්ද ආනිසංස කියන්නේ? කියන්න බලන්න. හොඳ වැඩ. හොඳ වැඩ. තව ආනිසංස කියලා කියන්නේ ඒකෙන් ලැබෙන යහපත් විපාක. මොකක්ද ආනිසංස කියන්නේ? ඒකෙන් ලැබෙන යහපත් විපාක. ආහාර දානයෙන් ලැබෙන යහපත් විපාක. අපි කියනවට ආහාර පාන කියලා අපේ භාෂාවෙන් කියනවා. ආහාර පානවලට පාලියෙන් කියනවා අන්න පාන කියලා. පාලිය මොනවා කියලාද කියන්නේ? අන්නපාන. අන්න පාන කියලා කියන්නේ ආහාර පානවලට. භෝජන කියලා අපේ භාෂාවෙන් අපි කියනවා. පාලියෙන් කියන්නේ මොකද්ද? භෝජන. භෝජනං. භෝජනං කියලා කියන. භෝජනං අන්නපාන භෝජන අන්නපාන මේවා ඔක්කොම එකම නම තමයි. එකම තේරුම තමයි එන්නේ. හරි. එහෙනම් මෙන්න මේ දන් දෙන එක කොටස් දෙකකට බෙදෙනවා. හරිද? මේක පේනවද දරුවන්ට? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එහෙනම් දැන් කියන්න ආහාර දානේ ආනිසංස කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික
ලෝකෝත්තර. ලෝකෝත්තර. අපි ගොඩාක් දවසක් කතා කරා මොකද්ද මේ ලෞකික ලෝකෝත්තර කියන්නේ කියලා. ලෞකික කියන්නේ ලෞකික කියන්නේ මෙන්න මේවට. බුද්ධ ශාසනයෙන් බැහැර අයට දෙන දාණය මේකට අයත් වෙනවා. ලෞකික ආහාර දාණය කියලා කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනයෙන් බැහැර අයට දෙන දානය මේසට අයත් වේ. බුද්ධ ශාසනයෙන් බැහැර අයට දෙන දාණය මේකට අයත් වේ. ලෝකෝත්තර ආහාර දානයක් පින්කමක් කරගන්න ආනිසංස වෙන්න ලෝකෝත්තර ආනිසංසයක් ලබන්න කාටද දෙන්න ඕනේ? බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන අයට දෙන දාණය මේට අයත් වේ. එතකොට ලෝකෝත්තර වෙන්න නම් කාටද දෙන්න ඕනේ? බුද්ධ ශාසනයෙන් භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා යන අයට දෙන දානය මෙයට අයත් වේ. බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට දුන්නොත් ඒවා ලෝකෝත්තර පැත්තට අයත් වෙනවා. හරි. ඔයගොල්ලෝ මේ ආකාර දෙකටම දන් දීලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. යාළුවන්ට දෙන එක අයත් වෙන්නේ ලෞකික ගණයටද ලෝකෝත්තරයකටද? ලෞකික ගණයට. ලෞකික. ඊළඟට පන්සලේ හාමුදුරන්ට දානේ අරගෙන යනවා අම්මත් එක්ක. ඒක මොකටද අයත් වෙන්නේ? ලෝකෝත්තර ආනිසංස ලබන්න හේතු වෙනවා. හරි. ඔන්න එහෙනම් දානේ කොටස් දෙකක් තියෙනවා. ලෞකික පැත්තටත් තියෙනවා. ලෝකෝත්තර ක්‍රමවේදිකුත් තියෙනවා. හරි. ඔයගොල්ලෝ ත්‍රිපිටකයේ පොත් දැකලා තියෙනවද? එහෙමයි ස්වාමීනි. අපි ත්‍රිපිටකය කියලා කතා කරන්නේ දවසක්. මේ තියෙන්නේ ත්‍රිපිටකයේ පොතක ෆොටෝ එකක් මේ තියෙන්නේ. මේ පාලියෙන් මේක තියෙන්නේ. මේක කාටද කියවන්න පුළුවන්. මේක ටිකක් කියවන්න අමාරුයි. සිංහල හොඳට පුළුවන් කවුද ඉන්නේ? අත උස්සන්න බලන්න. නෙතින්දි පුතා කියවන්න බලන්න එහෙනම්. භෝජනම් භික්කවේ දද මානෝ දායකෝ පටිග ගාහක්කානං පඤ්ඤව තානිත දෙති කතමානි පඤ්ව ආයු. හරි. දැන් එහෙනම් ඉස්සර මේ සූත්‍රයේ නම මොකක්ද උඩින්ම තියෙන්නේ? භෝජන සුතං. භෝජන සුත්තං. ඒ කියලා කියන්නේ භෝජන සූත්‍රය කියන එක තමයි මේකේ නම. මොන සූත්‍රයේද? භෝජන සූත්‍රය. භෝජන සූත්‍රය. සිල්ලුනි දුවට ඇහෙනවද? සිල්ලුනි දුවට ඇහෙනවද? හරි. එහෙනම් ඔන්න දැන් මම පාලියෙන් කියනවා අහගන්න. භෝජනං භික්කවේ දදමානෝ දායකෝ පටිග්ගාහකානං පංචටානානි දේති කතමානි පංච. මෙන්න මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ පාලියෙන්. මේ මොන භාෂාවෙන් තියෙන්නේ? පාලියෙන්. පාලියෙන්. ඔන්න දැන් මම කියනවා ඊළඟ කොටසත් බලා ගන්න. ආයුං දේති වන්නං දේති සුඛං දේති බලං දේති පටිබානං දේති ආයුං කෝපන දත්වා ආයුස්ස භාගී හෝති දිබ්බස්සවා මානුසස්සවා වන්නං දත්වා සුඛං දත්වා බලං දත්වා පටිබානං දත්වා පටිබානස්ස භාගී හෝති දිබ්බස්සවා මානුසස්සවා භෝජනම් භික්කවේ දදමානෝ දායකෝ පටිග්ගාහකානං ඉමානි පංචටානානි දේති. දැන් මේ කියපේවා ඇහුණද? එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි. ඔන්න මේකේ තේරුම අපි බලමුකෝ. මේකේ තේරුම මං කියන්නම් අහගන්න. සිංහලෙන් මෙතන දාලා නැහැ මං කියන හොඳට මතක තියාගන්න ඕනේ. බුදුහාඳුරෝ කියනවා භික්කවේ කියන්නේ මහණෙනි කියන එක. භික්කවේ කියන්නේ මොකද්ද? මහණෙනි අපි කතා දරුවනි පින්වත් දරුවනි කියලා කතා කරන්නේ. ඒ විදිහට බුදුහාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලාට කතා කරනවා මහණෙනි කියලා. භෝජනං කියන්නේ භෝජනය. දදමානෝ කියන්නේ දෙන්නා වූ. මහණෙනි භෝජනය දෙන්නා වූ දායකෝ කියන්නේ දායකයන්ට. පටිග්ගාහකානං පංචටානානි දේති. පටිග්ගාහකානං කියන්නේ දානේ ලබන්නාට. පංචටානානි කියන්නේ කාරණා පහක් දෙනවා. කතමානි පංච කියන්නේ මොනාද ඒ පහ. එතකොට ආයුන්දේති කියන්නේ ආයුෂ දෙනවා. වන්නන්දේති කියන්නේ වර්ණය දෙනවා. සුකංදේති කියන්නේ සැපය දෙනවා. බලන්දේති කියන්නේ බලය දෙනවා. පටිභානන්දේති කියලා කියන්නේ ඥානය දෙනවා. ඉතින් ආයුෂ දුන්නගෙන් පස්සේ මේවා දුන්නගෙන් පස්සේ මේ මිනිසුන්ටත් මානුසස්සවා මිනිහෙක් වුණත් දිබ්බස්සවා දෙවියෙක් වුණත් ආයුෂ වර්ණ සැප බල පටිභාන ඥානය ලැබෙනවා කියලා බුදුහාමුදුරෝ කියනවා. ඒ කියප එක ඇහුණද? ස්වාමීන් වහන්සේ. හරි. එතකොට බුදුහාමුදුරෝ කිව්වා කාරණා පහක් ලැබෙනවා කියලා දානේ වළඳන කෙනාටයි දානේ පූජා කරන කෙනාටයි දෙන්නටම කාරණා පහක් ලැබෙනවා. ඒකේ පළවෙනි එක තමයි ආයුං දේති. මොකද්ද පළවෙනි එක? ආයුං දේති කියන්නේ ආයුෂ දෙනවා. මොකක්ද ආයුං දේති කියන්නේ? ආයුෂ දෙනවා. හරි. දෙවෙනි එක තමයි සුඛං දේති. මොකද්ද දෙවෙනි එක? සුඛං දේති කියන්නේ සැපය දෙනවා. මොකද්ද සුඛං දේති කියලා කියන්නේ? සැපය. බලං දේති. බලං දේති කියන්නේ ශක්තිය දෙනවා. මොකද්ද බලං දේති කියන්නේ? ශක්තිය දෙනවා. වන්නං දේති. වන්නං කියන්නේ වර්ණය හා හැකියාව දෙනවා. මොකද්ද වන්නං දේති කියන්නේ? වර්ණය හා හැකියාව දෙනවා. වර්ණය හා හැකියාව දෙනවා. පස්වෙනි එක තමයි පටිභානං දේති. මොකද්ද පස්වෙනි එක? පටිභානං දේති. පටිභාන කියලා කියන්නේ ඥානය දෙනවා. ඥානය දෙනවා. ඔව් ඥානය දෙනවට තමයි පටිභානං දේති. මේකේ සිංහල පැත්තේ පහ කිව්වොත් එහෙම මොකද්ද? ආයුෂ, සැපය, ශක්තිය, වර්ණය, ඥානය. හරිනේ? හරි. පාලි පැත්තෙන් කිව්වොත් ආයුෂ, ආයුං, සුඛං, බලං, වන්නං, පටිභානං. හරිනේ? දැන් ඔන්න කාරණා පහක් ලැබෙනවා. ඔන්න දාන දෙන්න ගියාම අපි ඒක හිමීට බලමු මොකක්ද ඒ කතාව කියලා විස්තර කරලා චුට්ටක් බලමු. පළවෙනි එක මොකද්ද? ආයුන් දේති ආයුෂ. ආයුං දේති. දැන් මම පහ කියන්නම් පුළුවන් නම් මතක තියාගන්න. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. මොකද්ද පහ? ආයුෂ, සැප, බල, ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. මොකද්ද? ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. ඔය පහ දානේ ආහාර පූජා කරනකොට කෙනෙකුට හම්බ වෙනවා. ඒකෙන් දැන් අපි පළවෙනියටම කතා කරන්න යන්නේ මොකද්ද? ආයුෂ හම්බ වෙනවලු මේ දානේ පූජා කරන්. බත් ආහාර පූජා කරාම ඔන්න ආයුෂ ලැබෙනවලු.
හරි. මොන දැන් මෙතන පින්තූරියක් තියෙනවා. මෙතන ඉන්නවා වයසක සීයා කෙනෙක් ඉන්නවා. ඒ වගේම පොඩි ළමයෙකුත් ඉන්නවා. හරි. සඳුනි දුවට ඇහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්න බලන්න. ආයුෂ දීර්ඝ වීමට ආහාර දානයේ ආනිසංස උපකාර වේ. ආහාර ලබාගත් පුද්ගලයෙකු ඊළඟ ආහාර වේල තෙක් ජීවත් වන්නේ එම ආහාර වේලෙනි. එහි ප්‍රතිඵල වශයෙන් ආහාර දුන් කෙනාට දීර්ඝ කාලයක් ජීවත් වීමට ආයුෂ ලැබේ. එහෙනම් අපි ආහාර පූජා කරනකොට අපිට ආයුෂ ලැබෙනවා. අපි ආහාර පූජා කරාම අපිට ඉස්සල්ලාම ලැබෙන්නේ මොකද්ද? ආයුෂ. ආයුෂ ලැබෙනවා. ආයුෂ ලැබෙනවා. ආයුෂ කියලා කියන්නේ මොකද්ද? නුලාරදුව කියන්න බලන්න. මොකක්ද ආයුෂ කියන්නේ? අපි ජීවත් වෙන කල් ජීවත් වෙන කාලය. එතකොට ආයුෂ ලැබෙනවා කියන්නේ ගොඩක් කල් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා අපිට. හරි. කෙනෙක් ආහාර ගත්තේ නැත්නම් එහෙම දිගටම ඉන්න පුළුවන්ද? එයා මරණයටපත් වෙනවද? මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනවා. එහෙනම් ආහාර ගත්තම ආයුෂ වැඩි වෙනවා. ආහාර වැළඳුවම මොකද්ද වෙන්නේ? ආහාර මේ දානේ බත් ආහාර මොනවා හරි කෑවම මොකද වෙන්නේ? කෑමක් ගත්තම ආයුෂ ලැබෙනවා. ආයුෂ වැඩි වෙනවා. ඒක නිසා ඒ දානේ පූජා කරන කෙනාටත් මොනවද ලැබෙන්නේ? ආයුෂ. ආයුෂ ලැබෙනවා. එහෙනම් දානේ වළඳන කෙනාටත් ලැබෙනවා. දානේ පූජා කරන කෙනාටත් ආයුෂ ලැබෙනවා. ඕගොල්ලෝ දැන් දවල් කෑම කාලා ඊළඟ කෑම අපි රාත්‍රී ආහාරය කියමුකෝ. රාත්‍රී ආහාරය වෙනකල් වෙන මුකුත් කෑවේ නැත්තම් ඕගොල්ලෝ ඒ හවස් වෙනකල්ම ජීවත් වෙන්නේ දවල් ගත්තු ආහාරයෙන්. එහෙනම් ඒ දවල් ගත්තු ආහාරයේ හින්දා ආයුෂ හම්බෙලා තිනවා හවස් වෙනකල් ජීවත් වෙන්න. එතකොට ඕගොල්ලන්ට ඒ ආහාරي කවුරු හරි දුන්නා නම් ඒ දීපු කෙනාටත් ආයුෂ ලැබෙනවා. හරි. දැන් තේරෙනවද ආයුෂ ලැබෙනවා කියන්නේ මොකද්ද කියලා? එහෙමයි ස්වාමීන් වහන්සේ. මුලාරාදුව ආපහු පාරක් මේක කියවන්න. ආයුෂ දීර්ඝ වීමට ආහාර දානය ආනිසංස උපකාර වේ. ආහාර ලබාගත් පුද්ගලයෙකු ඊළඟ ආහාර වේල තෙක් ජීවත් වන්නේ එම ආහාර වේලිනි. එහි ප්‍රතිඵල වශයෙන් ආහාර දුන් කෙනාට දීර්ඝ කාලයක් ජීවත් වීමට ආයුෂ ලැබේ. එහෙනම් ආහාර බත් මොනවා හරි පූජා කරාම ඔන්න දීර්ඝ කාලයක් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. හරි. එහෙනම් ඕගොල්ලන්ට දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුණොත් මොනවා හින්දාද ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ? ආයුෂ. ආයුෂ නිසා. ඒ කියන්නේ මේ වගේ පින්කම් කරලා තියෙන කට්ටියට ආහාර දාන දීලා තියෙන කට්ටියට දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඉන්න ඔන්න පින් ලැබෙනවා. හරි. දැන් ආහාර කියන එක මතකයිනේ නේ? ආයුෂ කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. ඔන්න එකක් පහයි කාරණා පහයි තියෙන්නේ. පළවෙනි එක කිව්වා. දෙවෙනි එක මොකද්ද? වර්ණ. වන්නං දේති. වන්නං කියලා කියන්නේ මොකද්ද? වර්ණං හා හැකියාව. වර්ණය හා හැකියාව. වර්ණය හා හැකියාව. වර්ණය කියන්නේ මොකද්ද?
පාට පාට පැහැපත් බව මේ අපි කියන ප්‍රසන්න භාවය ඒවට කියන වර්ණය කියලා. හැකියාව කියන්නේ පුළුවන් අපිට යමක් පුළුවන් නම් අපි ඒකට කියන හැකියාව කියලා. හරි. එහෙනම් දානෙ දුන්නම දෙවෙනියට හම්බෙන්නේ මොකක්ද අපිට? පළවෙනියට ආයුෂ හම්බ වෙනවා, දෙවෙනියට වර්ණය හා හැකියාව හම්බෙනවා. වර්ණය හා හැකියාව ලැබෙනවා. හරි. අපිට යමක් කරන්න හැකියාවක් ඕනේ. ඒ වගේම වර්ණයක් ඕනේ, පැහැපත්. ඒවා හම්බ වෙනවා ආහාර දුන්නම. ආහාර ගන්න නැතුන් හිටියොත් එහෙම මූණ ලස්සන වෙනවද මූණ මැල වෙනවද? මූණ මැලවෙනවා. මූණ මැල වෙනවා. අපි කියමු මල් ගහකට වතුර තමයි ආහාර. පොහොර තමයි ආහාර. වතුරයි පොහොරයි මල් ගහට දාන්න නැතුව හිටියොත් මල් මොකද වෙන්නේ? පාඩ වෙනවා. පර වෙනවා, මැල වෙනවා, කැත වෙනවා. ඒ වගේ ওই විදිහට මේ වර්ණය ලැබෙනවා අපිට ආහාර පූජා කරාගෙන් පස්සේ. හරි. සාරාදුවට මේක කියවන්න පුළුවන්ද? හිමයි ස්වාමීන් වහන්සේ. කියවන්න බලන්න. ආහාර පාන ලබාගත් විට එම පුද්ගලයාගේ ශරීර වර්ණය මලානික ගතියෙන් මිදී ප්‍රසන්න වේ. එසේම නොයෙක් දේ කිරීමට හැකියාව ලැබේ. නිදිමත සහ ක්ලාන්ත කැරකිලි ගතිවලින් මිදේ. එම නිසා එකී ආනිසංස දාණය දෙන පුද්ගලයාටද ලැබේ. ශරීර වර්ණය ලස්සන වේ. නොයෙක් හැකියාවන් ලැබේ. එතකොට අපි යම් ආහාරයක් ගත්තගෙන් පස්සේ අපි ප්‍රසන්න වෙනවා. එතකොට අපේ ලස්සන වෙනවා. ඒ වගේම තමයි අපිට යම් වැඩක් කරන්න හැකියාවක් ඕනේ. ඒ ඔක්කොම ලැබෙන්නේ මේ ආහාර ගත්තගෙන් පස්සේ. ඒක හින්දා ආහාර දෙන පුද්ගලයාට දෙවෙනි එක හැටියට හම්බ වෙන වර්ණය. වර්ණය හා හැකියාව ආහාර දෙන පුද්ගලයාට එහි ආනිසංස හැටියට ලැබෙනවා. හරි. රොමේෂා මේක කියවන්න බලන්න රොමේෂාට. ඇහෙනවද? පුළුවන්ද කියවන්න? එහෙමයි ස්වාමීන් වහන්සේ. කියවන්න. ආහාර පාන ලබාගත් විට එම පුද්ගලයාගේ ශරීර වර්ණය මලානික ගතියෙන් මිදී ප්‍රසන්න වේ. එසේම නොයෙක් දේ කිරීමට හැකියාව ලැබේ. නිදිමත සහ ක්ලාන්තය කැරකිලි ගතිවලින් මිදේ. එම නිසා එකී ආනිසංස දාණය දෙන පුද්ගලයාට ලැබේ. ශරීර වර්ණය ලස්සන වේ. නොයෙක් හැකියාවක් ලැබේ. එහෙනම් මොකද්ද මේ රොමේෂා දුව වන්නන් දේති කියලා කියන්නේ? ඇහුන්නේ ස්වාමීන් වහන්සේ. පළවෙනි එක තමයි ආයුෂ ලැබෙනවා. දෙවෙනි එක තමයි වර්ණය වන්නන් දේති. මොකද වන්නන් දේති කියන්නේ? ලැබෙනවා. වර්ණය කියන්නේ පාට පාට පැහැපත් බව හැකියාව. දැන් ඔයගොල්ලෝ බඩගින්නේ හිටියනම් එහෙම මේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න පුළුවන්ද? නැත්නම් අමාරු වෙන්නේ නේ. හරි අමාරු. ඒ නිසා ඔන්න ආහාර දෙන කෙනාට දෙවෙනි එක හැටියට වර්ණය හම්බ වෙනවා. තුන්වෙනි එක තමයි සුඛං දේති. සුඛං දේති කියලා කියන්නේ මොකද්ද? සැපය. ආයුෂ වර්ණ සැප. මොකද්ද කාරණා තුන? ආයුෂ වර්ණය සැප. ආයුෂ වර්ණ සැප. දැන් තුන්වෙනි දැන් සැප කියන එක තමයි මේ කතා කරන්නේ. හරි. දිසාරාදුවට මේ කියවන්න පුළුවන්ද? හොඳයි.
ශරීරය නිරෝගීව පවත්වාගෙන යාමට හෙවත් සුවසේ පැවැතීමට ආහාර අත්‍යවශ්‍ය වේ. එම නිසා ආහාර ලබා දෙන පුද්ගලයාටද සැපය හෙවත් නිරෝගීව විසීමට ආහාර දානය උපකාර වේ. ශරීරයේ මේ නිරෝගීව පවත්වාගෙන යන්න සුවසේ පවතින ආහාර ඕන වෙනවා. ඒ නිසා ආහාර ලබා දෙන පුද්ගලයාටද සැපය හෙවත් නිරෝගී විසීමට ආහාර දානය උදව් වෙනවා. ඒ කියන්නේ අපි සුවසේ ඉන්න සැපසේ ඉන්න පුළුවන් මේ ආහාර තිබුණොත් එහෙම. ආහාර නැත්නම් අපි සුවසේ ඉන්න බෑ, සැපසේ ඉන්න බෑ, දුක්සේ තමයි ඉන්න වෙන්නේ. එහෙනම් තුන්වෙනි එක හැටියට ආහාර දාන පූජා කරන කෙනාට සැපය හම්බ වෙනවා. පළවෙනි එක කතා කරා ආයුෂ, වර්ණ, සැප. සැප කියලා කියන්නේ අපේ ශරීරයේ රෝගාබාධ වලින් මිදලා සුවපත් වෙනවා. ඒක තමයි සැප ලැබෙනවා කියලා කියන්නේ. මොකද්ද සුඛං දේති කියලා කියන්නේ? සැපය ලැබෙනවා. සැපය කියන්නේ සුවපත් භාවය, ලෙඩ දුක් නැතිකම. සැපය කියලා කියන්නේ මොකද්ද? ලෙඩ දුක් නැති ලෙඩ දුක් නැහැ, සුවපත් භාවයෙන් ඉන්නවා. හරි. චේතන පුතා මේක ඇහෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක කියවන්න බලන්න. ශරීරය නිරෝගීව පවත්වාගෙන යාමට හෙවත් සුවසේ පැවතීමට ආහාර අත්‍යවශ්‍ය වේ. එම නිසා ආහාර ලබා දෙන පුද්ගලයාටද සැපය හෙවත් නිරෝගීව විසීමට ආහාර දානය උපකාර වේ. හරි. එහෙනම් නිරෝගී භාවය, සුවපත් භාවය, සැපය ලැබෙනවා ආහාර පූජා කරාගෙන් පස්සේ. ඊළඟ එක මොකද්ද? බලං දේති ශක්තිය ලැබෙනවා. ශක්තිය ලැබෙනවා. බලං කියලා කියන්නේ මොකටද? ශක්තිය. ශක්තිය. ශක්තියක්, බලයක් අපිට ලැබෙනවා. මේ නුලාරා මේ කියවන්න බලන්න. කායික බලය දුරු වීමට ආහාර නැවැත්වීම බලපාන නිසා ආහාර ලබා ගැනීමෙන් එය වෙනස් වේ. ආහාර ලබා දෙන පුද්ගලයාට එහි විපාක ලෙස කායික බලය ආහාර දානයෙන් ලැබේ. ඒ කියන්නේ ශරීර ශක්තිය වුණ අපිට වැඩ කරන්න ඕනේ. ඒ ශරීර ශක්තිය ලැබෙන්නේ ආහාර ගත්තගෙන් පස්සේ. ඒක නිසා ආහාර පූජා කරාම අන්න අපිට කායික ශක්තිය ලැබෙනවා ආනිසංස හැටියට, විපාක හැටියට. ආහාර දාන පූජා කරාම හතරවෙනියට ලැබෙන්නේ මොකද්ද? ශක්තිය. ශරීර ශක්තිය අපිට ලැබෙනවා. මොකද ආහාර ගන්න කෙනාට ඒ ශරීර ශක්තිය ලැබෙන නිසා. හරි. පස්වෙනි එක තමයි පටිභානං දේති. මොකද්ද පටිභානං දේති කියන්නේ? ඥානය ලැබෙනවා. අඥානය ලැබෙනවා. හරි. සඳුනි දුව මේක කියවන්න බලන්න. සිතීමේ හැකියාව නියමාකාරයෙන් සිදුවීමට ආහාර ඍජුවම බලපායි. කුසගිනි අවස්ථාවල සිහි කල්පනාව පවා අඩු වේ. ආහාර ගැනීමෙන් එකී තත්ත්වයන් දුර්වල නිසා ආහාර දානය තුළින් දානය දෙන්නාට ඥානය ලැබීමට පින් පහළ වේ. ඒ කියන්නේ අපිට අපි දරුවෝ ගත්තොත් එහෙනම් උදාහරණයට ඉගෙන ගන්න වේවා, පාඩම් කරන්න වේවා. ඉතින් හිතලා වැඩ කරන්න මේ ආහාර අරගෙන ඉන්න ඕන. ඉතින් ඒකින්ද ආහාර කාට හරි අපි පූජා කරාගෙන් පස්සේ, දන් දුන්නාගෙන් පස්සේ අපිට ඥානය ලැබෙන්න පින් හම්බ වෙනවා. ඒකට පටිභානං කියලා කියනවා. එහෙනම් අපි පහක් කතා කරා. මොනවද ඒ? ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. මොකද්ද පහ? ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. ඥානය. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා කියන පහ අපිට හම්බ වෙනවා අපි ආහාර දානේ පූජා කරාම.
බුදුහාමුදුරුවෝ කිව්ව අපිට කීයක් හම්බ වෙනවා කියලාද? 5ක්. 5ක්. මොනවද ඒ? ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා. ප්‍රඥා. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා කියන මේ 5 අපිට ලැබෙනවා. හරි. ඔන්න දැන් අපි ටිකක් වෙනස් කතාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ආහාර දාණයෙන් ලැබෙන ආනිසංස කොටස් දෙකකට බෙදෙනවා. පූජා වර්ග දෙකක් තියෙනවා. මොනවද? ශාසනයෙන් බැහැර කරන පූජා. ශාසනයෙන් බැහැර කරන පූජා කියන්නේ මොකද්ද? ශාසනයෙන් අයින් කරන පූජා. ආසනෙන් පිටත දෙන පූජා. ඔව්. ශාසනයෙන් ස්ක්‍රීන් එක පේනවද නැනේ? මේ ස්වාමීන් වහන්සේ. එතකොට බුද්ධ ශාසනයෙන් බැහැර දෙන දාන කියලා කියන්නේ බුද්ධ ශාසනයේ දාන කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනයේ දෙන ආහාර දානේ පූජා කියලා කියන්නේ මොනවද? මොන කොයි උදාහරණයක් කියන්න බලන්න. ස්වාමීන් වහන්සේලාට දෙන දාන. තව රහතන් වහන්සේලාට දෙන දානය. රහතන් වහන්සේලාට. තව අරියත් වහන්සේලාට දෙන දානය. ඔව් තව වාසිකාවට දෙන දාන. භික්ෂුණීන් වහන්සේලාට උපාසිකාවන්ට. ඒ කියන්නේ නිවන් මඟ වඩන පිරිස්වලට දෙන දානවලට කියනවා. එහෙම නැත්නම් බුද්ධ ශාසනයේ ඉදිරිපසේ බුදුමහරහතන් වහන්සේලාට දෙන දාන. ඔයාට කියන ශාසනය තුල දෙන දාන. ඒ වගේම බලු කපුටන්ට දන් දෙනවා, අපේ යාළුවන්ට දන් දෙනවා, නෑදෑයන්ට දන් දෙනවා, ගමේ අයට දන් දෙනවා. ඒවා මොනවට? බුද්ධ ශාසනයේවද බුද්ධ ශාසනයෙන් බැහැර ඒවාද? බුද්ධ ශාසනයෙන් බැහැර ඒවා. ඒවා නරක ඒවාද හොඳ ඒවාද? නරක ඒවා. නරක නෑ හොඳයි. නරක නෑ ඒවා හොඳයි. හැබැයි බුද්ධ ශාසනයේද? බුද්ධ ශාසනයෙන් ඒ කියන්නේ ශාසනය කියන්නේ ඒකද? බුද්ධ ශාසනය කියන්නේ දෙන්නේ. හරි. එහෙනම් ශාසනයෙන් බැහැර කරන ආහාර කරනවා කියලා කියන්නේ මෙහෙම. බැහැර කරනවා කිව්වේ මෙතන මේ අයින් කරනවා කියන එක නෙමෙයි. බුද්ධ ශාසනයෙන් බැහැරව පවත්වන ආහාර පූජා. හරිද? ඒවට තමයි දැන් ඔය ඔයගොල්ලෝ කිව්වේ. ඒකට ශාසනයෙන් දෙන කියන්නේ ඔය විදිහට කරන පූජා. හරි. ඔන්න බුද්ධ ශාසනයෙන් බැහැරව අපි දන් දුන්නාම අපි කියනවා බලු කපුටන්ට දන් දුන්නා. එහෙම නැත්නම් ඔය ඥාතීන්ට දන් දුන්නා. ලෙඩුන්ට දන් දුන්නා. ඒත් අපිට හම්බ වෙනවා ආයුෂ. බුද්ධ ශාසනයට දානේ පූජා කරාමත් ආයුෂ හම්බ වෙනවා. මේක පැහැදිලිද? පැහැදිලි නේ? එන්නේ ස්වාමීන් වහන්සේ. හරි. ඊළඟට බුද්ධ ශාසනයට දුන්නත් බුද්ධ ශාසනයෙන් බැහැරව තව කාට හරි දානේ දුන්නත් ඒත් හම්බෙනවා වර්ණ. මොනවද හම්බෙන්නේ? වර්ණ හම්බෙනවා. බුද්ධ ශාසනයෙන් බැහැරව දුන්නත් බුද්ධ ශාසනයේ දුන්නත් ඒත් හම්බෙනවා සුවපත් භාවය හෙවත් සැප. මොකද්ද? සැප හම්බෙනවා අපිට. බුද්ධ ශාසනයෙන් බැහැරව දුන්නත් බුද්ධ ශාසනයේ දුන්නත් තවත් හම්බෙන එකක් තියෙනවා. මොකද්ද? බලය, ශක්තිය. බුද්ධ ශාසනයේ දුන්නත් බුද්ධ ශාසනයෙන් බැහැරව දුන්නත් හම්බෙනවා එකක්. මොකද්ද? ඥානය, පටිභාන ඥාන. ප්‍රඥාව කියනවා. එහෙම නැත්නම් පටිභාන ඥානය කියලා කියනවා. හරි. එතකොට දැන් මේක පොඩි වෙනසක් තියෙනවා. මේකේ වෙනස තමයි මෙන්න මේක හොඳට අහගන්න මම ඔයගොල්ලෝගෙන් ප්‍රශ්න අහනවා දැන්. මේ බුද්ධ ශාසනයට දානි දුන්නමත් හම්බ වෙනවා බුද්ධ ශාසනයෙන් බැහැරව දුන්නමත් හම්බ වෙනවා ආයුෂ. ඒක පැහැදිලිනේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ ආයුෂ දෙක අතර වෙනසක් තියෙනවා. මොකක්ද ඒ වෙනස? බුද්ධ ශාසනයකට දානි දුන්නම බුද්ධ ශාසනේ බණ අහන්න
නිවන් දකින්න පින් කරන්න කාලය ලැබෙනවා. මොකද්ද ලැබෙන්නේ? කාලය හේවත් ආයුෂ ලැබෙනවා. මොනවා කරන්නද? නිවන් දකින්න කුසල් වඩන්න. එහෙනම් ඒවට අවස්ථාව හම්බ වෙනවා බුද්ධ ශාසනයට දාන පූජා කරාම. හරිනේ. එතකොට බුද්ධ ශාසනයෙන් බැහැරව දන් දුන්නම ආයුෂ හම්බ වෙනවා. හැබැයි නිවන් දකින්න හම්බෙන්නේ නෑ. හරි. එහෙනම් ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඊළඟට බුද්ධ ශාසනය දන් දුන්නමත් බුද්ධ ශාසනයෙන් බැහැරව දුන්නමත් වර්ණ කියන දෙකම හම්බ වෙනවා. දැන් කෙනෙක් ඉන්නවා තමන්ගේ හැකියාව උපයෝගී කරගෙන ක්‍රීඩා කරනවා. වර්ණ කියන්නේ ලස්සනට වගේම හැකියාවටත් කියලා කියනවා. අපි කියමු කෙනෙක් අපි කියමු හැකියාවක් තියෙනවා. ඒ හැකියාවෙන් එයා මොකද කරන්නේ? මොනවා හරි ක්‍රීඩාවක් කරනවා. තව කෙනෙක් ඉන්නවා හැකියාවක් තියෙනවා එයාට. ඒ හැකියාවෙන් එයා භාවනා කරනවා. හරි. එතකොට භාවනා කරන වගේ ඒවා අයත් වෙන්නේ මේ ඒවට කරන ඒ භාවනා කරන්න හැකියාව, බණ අහන්න හැකියාව, බණ මතක තියාගන්න හැකියාව. ඒ හැකියාව ඔක්කොම හම්බෙලා තියෙන්නේ බුද්ධ ශාසනවලට දාන දීපු හින්දා. හරි. ඉතින් විශේෂ වශයෙන් ඒව හම්බ වෙනවා. ඒක තමයි මේකේ විශේෂත්වය. ඊළඟට සැප වර්ග දෙකක් තියෙනවා. බුද්ධ ශාසනයෙන් බැහැරව දන් දුන්නම ලෞකික සැප විතරයි හම්බෙන්නේ. මේ දෙවෙනි සැපය හෙවත් මේ නිවන් සුවය ලබන ඒ හැකියාව ලැබෙන්නේ නැහැ අපිට. බුද්ධ ශාසනය දුන්නොත් විතරයි ඒක හම්බෙන්නේ. බලය කියලා කියන්නේ මේ නිවන් දකින්නත් බලයක් ඕන. ඒ බලය ලැබෙන්නේ බුද්ධ ශාසනයට දන් දුන්නොත්, ලෞකික ලෝකයට දන් දුන්නොත් නිවන් දකින්න බලය හම්බෙන්නේ අනිත් බලය හම්බ වෙනවා. හරි. ඊළඟට ප්‍රඥාවත් එහෙමයි. බුද්ධ ශාසනයේ දන් දුන්නොත් නිවන් දකින්න ප්‍රඥාව හම්බ වෙනවා. ලෞකික ශාසනයට දන් දුන්නම ලෞකික ලෝකයට දන් දුන්නම නිවන් දකින්න එක හම්බෙන්නේ ඒක කොටසක් විතරයි හම්බෙන්නේ. හරි. මේක ඇහුණාද දරුවන්ට කීප එක? එහෙම ස්වාමීන් වහන්සේ. දැන් මේ කීප එක තේරුණාද? එහෙම ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්න බලන්න මොකද්ද ඒ වෙනස? ආයුෂ දෙකේ වෙනස මොකද්ද? ලෞකික අයට දුන්නාම ආයුෂ විතරයි හම්බෙන්නේ. මේ බුද්ධ ශාසනයට දුන්නාම නිවන් මඟ පූර්ණේ කරන්නයි පින් කරන්නයි කාලය ලැබෙනවා. දෙකටම හම්බ වෙනවා. ඒ කියන්නේ දෙපැත්තක් තියෙනවා. ආයුෂ දෙකක් තියෙනවා. මොකද්ද? ජීවත් වෙන ආයුෂ, නිවන් දකින ආයුෂ. මොකක්ද ආයුෂ වර්ග දෙක? නිවන් දකින්න ජීවත් දකින්න ආයුෂ. එතකොට බුද්ධ ශාසනයට දන් දුන්නම දෙකම හම්බ වෙනවා. බුද්ධ ශාසනයෙන් බැහැරව දුන්නම එකයි හම්බ වෙන්නේ. දැන් තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ. ඔව්. මගෙන් ස්වාමීන් වහන්සේ නුවරට හොදක් වහිනවා අතුරු ගහනවා. හොඳයි. මේ හරි හොඳයි තෙරුවන් සරණයි. හරි. එහෙනම් මේ දැන් ඔන්න ආයුෂ දෙකට බෙදෙනවා. ඒ වගේම වර්ණ දෙකට බෙදෙනවා. සැප දෙකට බෙදෙනවා. බලය ප්‍රඥාව දෙකම දෙකට බෙදෙනවා. කොහොමද බෙදෙන්නේ? බුද්ධ ශාසනයට දන් දුන්නම ওই දෙකම හම්බ වෙනවා. බුද්ධ ශාසනයෙන් බැහැරව දන් දුන්නම ඒකෙන් එකයි හම්බ වෙන්නේ. හරි. දැන් මෙහෙම හිතන්නකෝ. යම්කිසි පුද්ගලයෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා. එයා පින් කරලත් නැහැ, බණ අහලත් නැහැ. එයා නිකන් මැරිලා යනවා. එහෙම මැරිලා ගියාම ඒ ආයුෂ හම්බෙලා එයාට හම්බෙලා තින්නේ
ලෞකික කටයුතු කරන්න විතරයි. නිවන් දකින්න අවස්ථාව හම්බෙලා නැහැ. ඇයි හම්බෙලා නැත්තේ? එයා බුද්ධ ශාසනවලට දන් දීලා නැති නිසා. බුද්ධ ශාසනවලට දන් දීපු කෙනාට ජීවත් වෙනවා වගේම එයාට අවස්ථාව හම්බෙනවා බණ අහන්න යන්න, භාවනා කරන්න, පින්කම් කරන්න, සසර දුකින් මිදෙන්න අවස්ථාව හම්බෙනවා. ආයුෂ. දැන් තේරුණාද ඒකේ වෙනස? මේ ස්වාමීන් වහන්සේ. ඔය විදිහට හැම එකක්ම දෙකට බෙදෙනවා. දැන් එක්කෙනෙකුට හැකියාවක් තියෙනවා, හොඳ කායික ශක්තියක් තියෙනවා. ඒ ශක්තියෙන් එක්කෙනෙක් මොකද කරන්නේ? අනුන්ට ගහලා කරදර කරනවා. තව කෙනෙක් තමන්ගේ කායික ශක්තිය පාවිච්චි කරලා බුද්ධ ශාසනයේ පින්කම් කරලා පින් රැස් කරගන්න. වැදගත් වෙන්නේ මොන ශක්තිය, මොන බලයද? හදලා ආයතර වුණා. ඔව්. පින්කම් කරන්න යොදපු ඒ ශක්තිය බලය හොඳයි. ඒව හම්බෙන්නේ බුද්ධ ශාසන වලටම දන් දීපු නිසා. ඔය ටික තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට මෙන්න මේ ධම්මපදේ ගාථාවක් තියෙනවා. හරි. ධම්මපදේ ගාථාවක් තියෙනවා. මේ සාරාදුවට මේ ගාථාව කියන්න පුළුවන්ද? පුළුවන් සන්නස. කියවන්න බලන්න. යෝචේ වස්සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. යම් කෙනෙකු උතුම් ධර්මය අවබෝධ නොකොට අවුරුදු 100ක් ජීවත් වෙනවාට වඩා මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨයි. නුල ආරාදුවත් මේකේ සිංහල තේරුම කියවන්න බලන්න. අනික් කට්ටිය අහන් ඉන්න මොකද්ද මේ කියන්න කියලා. යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ නොකොට අවුරුදු 100ක් ජීවත් වෙනවාට වඩා මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක් දවසක් ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨයි. දිසාරාදුව කියන්න බලන්න මේ ගාථාවෙන් මේ මොකද්ද බුදුහාඳුරෝ කියලා තියෙන්නේ? කෙනෙක් ඒ ධර්මය අවබෝධ කරොත් ඒගොල්ලෝ අවුරුදු 100ක් ජීවත් වෙනවා. මෙහෙම ඔන්න අහගන්න. යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ නොකොට, අවබෝධ කරන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වෙනවාට වඩා, අවුරුදු 100ක් ඉන්නවට වඩා උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨයි. එහෙනම් එක දවසද වටින්නේ අනිත් අවුරුදු 100ද? අනිත් අවුරුදු 100. මොකද්ද වටින්නේ? අනිත් අවුරුදු 100. මොකද්ද කියන්නේ? බණ අහලා එක දවසක් ජීවත් වෙන එකද හොඳ? මේ එහෙම නැත්නම් දැන් කෙනෙක් ඉන්නවා අවුරුදු 101ක් ජීවත් වුණා. එක අවුරුද්දක ධම්ම අවබෝධ කරා, අවුරුදු 100 ධම්ම අවබෝධ කරේ නැහැ. වැදගත් අවුරුද්ද කොයි අවුරුද්දද? එක දවසක් ජීවත් වෙන එක. එක අවුරුද්ද නෑ. ඇයි එයා ධර්මය අවබෝධ කරගෙන. එයා අවබෝධ කරපු කාලේ තමයි වැදගත්. අනිත් ඒවා වැදගත්ද? නැත්te. වැදගත් නෑනේ නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා මිනිස්සේ ගොඩාක් කල් ඉන්නවට වඩා, ගොඩාක් කල් ජීවත් වෙනවට වඩා වටිනවා ධර්මය දැනගෙන කෙටි කාලයක් ජීවත් වුණත් ඒගොල්ලොන්ගේ ජීවිත වටිනවා කියනවා. ඒක තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි. එතකොට මේකෙන් කියන්නේ අපි දහම් දැනගෙන ජීවත් වෙන කාලේ වටිනවා. මොකද අපි සංසාරේ එනකොට බණ අහන්න හම්බෙච්ච අවස්ථා අඩුයි. ඒ වගේම පින්කම් කරන්න, කුසල් වඩන්න හම්බෙච්ච අවස්ථා අඩුයි අපිට. එතකොට අපි වැඩි හරියක්ම කරලා තියෙන මොනවද? ලෞකික දේවල්. ඒ කියන්නේ අපි ගෙවල් හදලා,
ඒ වගේම ඉගෙනගෙන සංසාරේ එනකොට අපි හැම දෙයක්ම කරනවා. විවාහ වෙනවා, ළමයි හදනවා, අනුන්ට උදව් කරනවා. ඉතින් පාරවල් හදනවා, ගෙවල් හදනවා. ඔහොම පින් කර මොන හරි පව් දේවල් කරනවා. ඊට පස්සේ අපාය ආයි ඉපදෙනවා. ඊට පස්සේ ආයි දිව්‍ය ලෝකෙ ඉපදෙනවා, ආයි පල්ලෙහාට වැටෙනවා. ඔහොම ආපු මේ සංසාර ගමනක තමයි අපි එන්නේ. හැබැයි අපි බණ අහලා නැහැ. බණ ඇහුවනම් අපි මෙච්චර සංසාරේ දීර්ඝ කාලයක් එන්නේ නැහැ. එහෙනම් බණ අහන්න අවස්ථාව හම්බුනොත් ඒක අති දුර්ලභයි. ඒක ගොඩාක් වටිනවා කියලා තමයි බුදුහාරෝමේ කියන්නේ. ඒ කියපුවේ තේරුණාද? එහෙමයි ස්වාමින් වහන්සේ. ආ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර බල්ලටත් තියෙනවනේ ආයුෂ. එහෙමයි ස්වාමින් වහන්සේ. ඒ ආයුෂ වැඩක් තියෙන එකක්ද වැඩක් නැති එකක්ද? වැඩක් නැති එක. ඇයි වැඩක් නැත්තේ? එයාට පින් කරන්න බෑ, බණ අහන්න බෑ. ඒ ආයුෂ වැඩක් තියෙනවද? නැහැ. ඒ ආයුෂ වැඩක් නැහැ. ඉතින් ඒ වගේ කුරුල්ලන්ට, ගවයන්ට, ඒ සමනලුන්ට ආයුෂ තියෙනවා. ඒ වැඩක් තියෙනවද? නැහැ. උන්ටත් වර්ණ තියෙනවා. ඒ වර්ණ වලින් වැඩක් තියෙනවද? නැත. නෑනේ. කවදා හරි අසාර විදිහට විනාශ වෙලා යනවා ඔක්කොම. මොකද්ද ඒවට වෙන්නේ? අසාර විද්‍යාවට විනාශ විනාශ වෙලා යනවා. අසාද අපේ ආයුෂත් හැමදාම මෙහෙම තියෙනවද? ටික ටික ගෙවිල විනාශ වෙලා යනවද? නේද? අපේ ආයුෂත් ටික ටික ගෙවි විනාශ වෙලා යනවා. අපේ මේ ශරීර වර්ණ ඒවත් හැමදාම තියෙනවද? ඒවත් විනාශ වෙලා යනවද කවදා හරි? විනාශ වෙලා යනවා. වර්ණ. ඊට පස්සේ අපි ශක්තිය යොදලා මේ ඉගෙනගත්තු දේවල්, හදපු ගෙවල්, දොරවල් මේවා හැමදාම මෙහෙම තියෙනවද? මේවත් විනාශ වෙනවද? මේවත් විනාශ වෙනවා. ගෙවල් දොරවල්. මේවා අසාර වෙලා විනාශ වෙලා යනවා. හැබැයි මොනා හරි අපි බණක් අහලා හරි පිනක් කරගත්තොත් එහෙම නැත්නම් නිවන් දකින්න කටයුතු කරගත්තොත් ඒවා විනාශ වෙනවද? ඒවා අපිට නිවන් දකින්න උදව් වෙනවා. මේ සසර දුකින් මිදෙන්න, මේ ලෝකෙන් මිදෙන්න අපිට උදව් වෙනවා. හරි. එහෙනම් වටින්නේ නිකං ආයුෂද බුද්ධ ශාසනයක බුද්ධ ශාසනයක ජීවත් වීමද වටින්නේ? බුද්ධ ශාසනයේ ජීවත් වීම. බුද්ධ ශාසනයේ දන් දෙනවා කියන්නේ බුද්ධ ශාසනයේ ජීවත් වෙනවා. බණ අහනවා කියන්නේ බුද්ධ ශාසනයේ ජීවත් වෙනවා. ඊළඟට අපි හැකියාවල් වලින් අපි පින් කරනවා කියලා කියන්නේ, ඊළඟට අපි ඥානය වඩනවා කියලා කියන බණ අහනවා කියන්නේ අපි පටිභාන ඥානය වඩනවා. ඉතින් ওই විදිහට අපි මේ ඔක්කොම කරන්න හම්බුනේ බුද්ධ ශාසන වලට දන් දීපු හින්දා. ඕගොල්ලොන්ට අද මොනවා හරි පිනක් කරන්න හම්බෙනවා නම්, බණක් අහන්න හම්බෙනවා නම්, භාවනා කරන්න හම්බෙනවා නම් සංසාරේ සාමාන්‍ය අයට දන් දීපු හින්දාද ඒ අවස්ථාව හම්බෙන්නේ? බුද්ධ ශාසන වලට දන් දීපු හින්දාද? බුද්ධ ශාසන වලට බුද්ධ ශාසන වලට දන් දුන්න හින්දා. බුද්ධ ශාසන වලට දන් දීපු හින්දා තමයි එහෙම හම්බෙන්නේ. එහෙනම් අපිට නිවන් දකින්න අවස්ථාව හම්බෙන්න තව ඕන නම් මොකද්ද කරන්න ඕනේ? බුද්ධ ශාසනයට දාන දෙන්න ඕන. බුද්ධ ශාසනයට දන් දෙන්නේ කොහොමද? අපි කියමු බුද්ධ පූජාව තියන්න පුළුවන්. තව ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. මෙහෙණින් වහන්සේලාට දන් දෙනවා. භික්ෂුන් වහන්සේලාට දන් දෙනවා. ඔව්, උපාසක උපාසිකාවන්ට දන් දෙනවා. නිවන් දකින්න වෙහෙසෙන අයට දන් දෙනවා. ඒව කරාගෙන් පස්සේ අපිට නිවන් දකින්න ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා හම්බෙනවා. මොනවද හම්බෙන්නේ? ආයුෂ සැප බල ප්‍රඥා. ආයුෂ සැප බල ප්‍රඥා. ආයු වර්ණ සැප බල ප්‍රඥා. ඒවා සාමාන්‍ය ඒවාද නිවන් දකින්න උදව් වෙන ඒවාද? නිවන් දකින්න උදව් වෙන ඒවා. අපේ ගෙදර බල්ලටත් තියෙනවා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා. හැබැයි ඒවා නිවන් දකින්න උදව් වෙනවද? නෑනේ. එහෙනම් අපි සංසාරේ toy විදිහ දන් දීපු හින්දා තමයි මෙහෙම අවස්ථා හම්බෙලා තියෙන්නේ. හරිනේ නේ? තේරුණාද ඔක? දැන් මේ ලෝකෙ මිනිස්සුන්ට හැකියාවල් තියෙනවා. ඒ හැකියාවල් වලින් මිනිස්සු නිවන් දකින්න උත්සාහ කරනවද? ඒ වගේ ලෝකෙ එක එක වැඩ කර ඉන්නවද? ලෝකෙ එක වැඩ කර ඉන්න. වැඩ කරනවා, විනෝද වෙනවා, අනුන්ට කරදර කරනවා, පව් කරනවා, ඔක්කොම කර ඉන්නවා. නිවන් දකින්න උත්සාහ කරන්නේ නැහැ. ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඒගොල්ලෝ දන් දීලා තින්නේ බුද්ධ ශාසන වලට නෙවෙයි.
තව සමහරක් මිනිස්සු ඉන්නේ මාළු අල්ලල්ල ඉන්නවා. ඔව් ඔව්. ඒගොල්ලන්ටත් තියෙනවා ආයුෂ තියෙනවා, හැකියා තියෙනවා. ඒ හැකියා පාවිච්චි කරන්නේ නිවන් දකින්නද පව් කරන්නද? පව් කරන්න. පව් කරන්න. ඒගොල්ලන්ට ඇයි එහෙම වෙලා තින්නේ? ඒගොල්ලන්ට බුද්ධ ශාසන වලට දන් දීපු පින් නැහැ. මොකක්ද ඒකට හේතුව? මේ බුද්ධ ශාසනයට දුන්න ඒවා පින් නෑ. බුද්ධ ශාසන වලට දන් දීලා නැහැ ඒගොල්ලෝ. ඒකින්ද ඒ පින් නැහැ. තියෙනවා සාමාන්‍ය පින් තමයි තියෙන්නේ. හරි. එහෙනම් ආහාර පූජාව. ආහාර බුද්ධ පූජාවක් එහෙම තියෙනකොට කියන ගාථාව මොකක්ද? දානි පූජා කරන ගාථාව. අදිවාසේ 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 තුනෝ බන්තේ නම් පරිකප්පිතං යාන පච්චයං කප්පිතං අනුකම්පං උපාදාය පටිගං හාතු මුත්තම. පළවෙනි එක මොකද්ද? අදිවාසේ තුනෝ බන්තේ අදිවාසේ තුනෝ බන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගංහාතු මුත්තමං. අතිගන්හාතු මුත්තමං. රොමේසා කියන්න බලන්න දුව. අදිවාසේ තුනෝ බන්තේ භෝජනම් පරිකප්පිත අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම. සිලුනි දුවට ඇහෙනවද? හරි. එහෙනම් මොකද්ද මේ ගාථාව? අදිවාසේ තුනෝ බන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං. මේක අපි මොනවද පූජා කරන්න කියන එකක්ද? ආහාර පූජා කරන්න. ආහාර බුදුහාමුදුරන්ට. මේකේ තේරුම මොකද්ද? භ්‍යාවන්තුන් වහන්සේ භාග්‍යවතුන් වහන්ස පිළිගැනීමට යෝග්‍ය වූ මේ බුදුන් අනුකම්පා පෙරදරිව ඉවසා වදාරන සේක්වා කියලා තමයි මේකේ තේරුම. මොකද්ද මේකේ තේරුම? භාග්‍යවතුන් වහන්සේ පිළිගැනුමට යෝග්‍ය වූ මේ බුදුන් අනුකම්පා පෙරදරිව ඉවසා වදාළන පවත්වන සේක්වා. ඉවසා වදාරන සේක්වා. හරි. චේතන පුතා මේ ගාථාව කියන්න බලන්න. අදිවාසේතු නෝබන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම. මේ ගාථාව පාඩම් කවුරු හරි ඉන්නවද? කාටද පාඩම්? නුලාරා දුවට පාඩම් කියනවා. කියන්න බලන්න. අදිවාසේ තුනෝ බන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගංහාතු මුත්තමං. නැතිද පුතාට පාඩම්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්න බලන්න. අදිවාසේ තුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං. රොමේසා දුවට පාඩම්ද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කියන්න බලන්න. අදිවාසේ තුනෝ බන්තේ භෝජනම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං. සාරා දුවට. අදිවාසේ තුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං. දිසාරාට. අදිවාසේතු නෝබන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තම. හරි. අනිත් අයටත් පුළුවන් නේද? එහෙනම් ඔන්න ඔය ගාථාව තමයි අපි දාන පූජා කරන්නේ. එහෙනම් ඕගොල්ලොන්ට ස්වාමීන් වහන්සේලාට දාන පූජා කරන්න හම්බුනොත් පූජා කරන්න ඕනේ.
එහෙනම් අපිට පූජා කරන්න හම්බුනොත් කාරණා පහක් හම්බ වෙනවා. මොනවද? වර්ණ ආයුෂ, ආයුෂ වර්ණ, වර්ණ සැප සැප, බල බල, ප්‍රඥා ප්‍රඥා. හරි. එහෙනම් ඊළඟ දවසේ වැඩක් තියෙනවා කරන්න. මොකද්ද? හාමුදුරුවෝ කෙනෙක්ට දානි දෙන පින්තූරයක් ඇඳලා ඒකේ ඔය පහ ලියන්න ඕනේ. මොකද්ද කාරණා පහ? ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා ප්‍රඥා. ඒකල ෆොටෝ එකක් දාන්න අපි ගෲප් එකට දාන්නම්. මේ ආයුෂ, වර්ණ, සැප, සැප බල, බල ප්‍රඥා කියලා ප්‍රඥා ලියලා හාමුදුරුවෝ කෙනෙකුට දාන දෙන පින්තූරයක් ඇඳලා දාන්න. හරි. අද එහෙනම් මේ අද දහම් වගේනි ස්වාමින් වහන්සේ ඔව් අද මේ ඔයගොල්ලන්ට මොනවද මේ තේරුම් ගත්තේ අද වැඩසටහනේ? කණහනි දාණය දෙන්න ඕන ඔව් දාන්නේ දෙන්න ඕනේ. තව පව් කරන්න දුකෙන් ආශ සබබල ප්‍රඥා කියන ඒවා හම්බෙනවා. දාන්නේ දුන්නම ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා හම්බ වෙනවා. තව ලෞකික ඒක ලෞකික ගොඩ කර ලෝකෝත්තර කියලා දෙකකට බෙදෙනවා. දාන ලෞකික ලෝකෝත්තර. අපි ඔය බල්ලොන්ට කන්න දුන්නොත් කුරුල්ලන්ට මිනිස්සුන්ට නෑදෑයන්ට ඒව ලෞකික දාන. හැබැයි පින් තියෙනවා. පින් නැත්තේ නෑ. පින් සිද්ධ වෙනවා. හැබැයි නිවන් දකින්න පින් මදි ඒ වගේ. පින් නිවන් දකින්න පින් හම්බෙන්න ඕන නම් කාටද දෙන්න ඕනේ? බුද්ධ බුද්ධ ශාසනේ. ශාසනයට අන්න බුද්ධ ශාසනේට දන් දුන්නම බුද්ධ ශාසනයේ ආයුෂ වර්ණ සැබ්බල පටිභාන ඥාන කියන හම්බෙනවා. ඒව ගොඩාක් බලවත්. ඒ වගේන් ලෞකික දේවලුත් හම්බෙනවා ලෝකෝත්තර ඒවත් හම්බෙනවා. ඇහෙන්නේ නැත්ද? ඒ වගේම බුද්ධ ශාසනයෙන් බැහැරව දුන්නාම ලෞකික ඒවා විතරයි හම්බෙන්නේ. හරි. එහෙනම් වැඩසටහන ඉවර කරමු. හරි. අද මොන හරි අහන්න තියෙනවද දරුවන්ට? නැහැ ස්වාමින් වහන්සේ නෑනේ. එහෙනම් වැඩසටහන ඉවර කරමු. එහෙනම් සාදුකාරයක් පවත්වන්න. සාදු 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 එහෙනම් මං කිව්වට පස්සේ මේ විදිහට දරුවෝ කියන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝද මමද මමද සියලු සියලු ලෝක සියලු සත්වයෝද සෝවාන් වෙත්වා සෝවන් වෙත්වා සකදාගාමි වෙත්වා සකදාගාමි වෙත්වා අනාගාමි වෙත්වා අනාගාමි වෙත්වා අරිහත් වෙත්වා හරිහත් වෙත්වා නිවන් දකිත්වා 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 එහෙනම් මේ දරුවෝ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ ආශිර්වාදය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාදය ජය ශ්‍රී මා බෝහාමුදුරන් වහන්සේලාගේ ශ්‍රී පාද රාජ්‍යයන් වහන්සේලාගේ ස්වර්ණමාලි මහසෑරජුන් වහන්සේලාගේ සම්මා සම්බුද්ධ ශාසනයේ මහා වීතරාගී උතුම් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ ශාසනයක මහා වීතරාගී මහා ශක්තිය උතුම් ආශිර්වාදය මේ දරුවෝ සියල්ලන්ටමත් දෙමව්පියන් වැඩිහිටියෝ සියල්ලන්ටමත් මේ මහා පින් උදව් උපකාර කළ පින්වතුන්ටත් පින් ආශිර්වාද පිහිටාවා 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 පින්වතුන් සියලු දෙනාගේම ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන කාරණා නොඅඩුව පූර්ණ භාවයට පත් වේවා ශාසනය ඇසුරු නිසුරු කරගන්න ආයුෂ වර්ණ සැප බල පටිභාන ඥාන කියන කාරණා උදව් වේවා උපනිශ්‍රේ වේවා නිසිරු දිනාටම ත්‍රි හේතුකෝ ඥාන සම්පයුක්ත උත්කෘෂ්ඨ කටයුතු කළ ධර්මාබෝධයෙන් නිවන් සාක්ෂාත් කරන්න පින් හේතු වාසනා පහළ වෙත්වා දූපතුන්ලාගේ අධ්‍යාපන කටයුතු අනාගත කටයුතු ආදී සඵල වේවා පින්වතුන්ගේ ඒ ගෙවල් වල සමගිය සමාදානය වැඩේවා ලෝභ දේශ සමෝහ සිතුවිලි පහළ වේවා මෙලොව පරලොව ජීවිතය යහපත් වේවා කායික මානසික නිදහස් නිදුක් නිරෝගී සනසිල්ලෙන් සාන්තියෙන් සුවපත් භාවයෙන් ශාසන මහ රැකවරණින් අප්‍රමාදීව නිවන් සාක්ෂාත් කරන්න සියලු ශාසන ආශිර්වාද උදාපත් වේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද උදාපත් වේවායි මහා සංඝ රත්නය දරුවන්ට පිරිත් ගාථා කියා ආශිර්වාද කරනවා යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං බුද්ධ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං ධම්ම සමන්නති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං සංඝ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච අතෝ
නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලන්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සන්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සූපත් වේවා. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි ස්වාමී වහන්සේ. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.